දල්ලකින් වෙනසක් තේ අස්වනු සංක්‍රාමය. අයිබුවන් දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමයේ ජාතික වැඩසටහන විශේෂාංගයත් එක්ක තමයි සරණවාහිනියෙන් ඔබත් එක්ක අපි අද දවසේ හමු වෙන්නේ. දල්ලකින් වෙනසක් විශේෂාංගයෙන් පහුගිය වැඩසටහන් මාලාව පුරාවටම අපි කතා කරා අපේ තේ ඉඩමේ දළු අස්වැන්න වැඩි කරගන්නේ කොහොමද කියන කාරණේ. දල්ලකින් වෙනසක් වැඩසටහන රාජ්‍ය අංශයයි පෞද්ගලික අංශයයි මහජනතාවයි අත්වැල් බැඳගෙන මේ කරන්නේ රටේ දළු අස්වැන්න වැඩි කරන ක්‍රියාන්විතයක්. ඉතින් මේ ක්‍රියාන්විතයේ යෙදෙද්දී මේකේ රහස් වට්ටෝරුව එහෙම නැත්නම් දළු අස්වැන්න වැඩි කරන ප්‍රධාන කාර්යයන් ටික පහුගිය වැඩසටහන් පුරාවට ඔබත් සමග සාකච්ඡා කරා. අද දවසේ අපි ඔබව එක්කගෙන යන්න සූදානම් වෙන්නේ ලංකාවේ මේ තේ වගාවෙන් සුවිශේෂී වූ වෙනසක් කරපු ව්‍යවසායකයන් කීප දෙනෙක් සොයාගෙන. අපි යමු මේ චාරිකාව ඔවුන් සොයාගෙන. දල්ලකින් වෙනසක් තේ අස්වනු සංක්‍රාමය. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශයේ පේරගහේන වත්ත හොයාගෙන. මේ වත්ත බොහොම ප්‍රසිද්ධ වුණා පහුගිය කාලේ නව තාක්ෂණයෙන් තේ වගාවට ආපු අලුත් මහත්තයෙක් ගැන මුළු ගමම රටම කතා වෙන්න ගත්තා. මේ මහත්තයා හොයාගෙන අපි අද දවසේ පේරගහේනේ වත්තට ආවා. ඉතින් අපිට ඉංජිනේරුවෙක් කියපු ගමන් අපේ මතකෙට එන්නේ විශාල පාලම් හදන, විශාල ගොඩනැගිලි හදන, විශාල ජලාශ හදන මහා විද්‍යාඥයෙක්ගේ කතා පුවතක්. හැබැයි ඔබ අහලා නැතුව ඇති තේ වගාවට Taman උපයාගත්ත දැනුම් සම්භාරය යොදලා තාක්ෂණයෙන් බලගන්නපු තේ ඉඩමක් ගොඩනංවපු ඉංජිනේරුවෙක් ගැන. ඉතින් මේ ඉංජිනේරු මහත්මයා අපිට හමු වෙන්නේ මේ වැලිපැන්න ප්‍රදේශයේ පේරගහේන වත්ත බලන්න ආපු වෙලාවේ. ආයුබෝවන් තරදු මහත්මයා. අයිබෝවන් අසංක මහත්තයා. ඉතින් අපි මෙච්චර වෙලා කිව්වේ මෙන්න මේ ඉංජිනේරු මහත්තයා ගැන. මෙතුමා ගැන රටම කතා වෙනවා. ඉතින් මේ මහත්මයා අපිට නම් හමු වෙන්නේ දැන් බොහොම දශකයකටත් එහා ගියපු කාලෙක ඉඳලා. ඉතින් අපි තරඟ මහත්තයාගෙන් මුලින්ම අහන්න සූදානම් වෙන්නේ මේ තේ වගාවට ඔහු අවතීර්ණ වෙන්න කලින් අධ්‍යාපන කටයුතු හදාරලා මේ ආපු ගමන් මග මොන වගේ ගමනකින්ද ඔහු මේ තේ ශාස්ත්‍රයට අවතීර්ණ වුණේ කියන කතාව. අපි තරඟ මහත්තයාට ඉඩ දෙමු ඒ කතාව අපේ ප්‍රේක්ෂක ජනතාවට කියන්න. ඔව් අසංක මහත්තයා ඇත්තටම මගේ මූලික අධ්‍යාපනය ලැබුවේ මම මතුගම CWW කන්නංගර විද්‍යාලයෙන්. ඊට පස්සේ මම එතනින් මොරටු යුනිවර්සිටි එකට පාස් වුණා ගණිතාංශයෙන් මෙකැනිකල් ඉන්ජිනියරින් ඩිවිෂන් එකට තමයි මම මගේ ඊළඟ අධ්‍යාපනය ලැබුවේ උසස් අධ්‍යාපනය. එතනින් පසු මම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරා අවුරුදු 5ක් විතර. ඒ අවසානයේ මගේම කැම්පස් එකේ මගේ යාළුවෙක් එක්ක මම තේ කර්මාන්ත ශාලාවකට අපි දෙන්න පටන් ගත්තා. අපි දෙන්න ඒකේ නියැලෙන අතරතුර තමයි මේ තියෙන අපි මුහුණ දෙන අපේ ගැටලු ටිකකට විසඳුම් හොයන අතරමඟදී තමයි ඇත්තටම මේ තේ වගාවට අවතීර්ණ වෙන්න ප්‍රධාන හේතුව. ඉතින් මේ තරුණ මහත්මයා හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා මේ වැඩසටහනට ඔහුගේ අධ්‍යාපන පසුබිමත් එක්කලා. ඉතින් ඔබ ඒ උපයාගත් දැනුමයි ශාස්ත්‍රයට ඇවිල්ලා තේ ශාස්ත්‍රයට ඇවිල්ලා ප්‍රායෝගිකව දැකපු දේවල් දිහා බලලා ඔබ මේ වෙනකොට සාර්ථක ඉඩමක් ඔබේ භූමියේ පවත්වාගෙන යනවා. ඉතින් මේකත් එක්කලා අපි කැමති දැනගන්න මේ වගාව පටන් ගනිපු එකේ අගමුල තැන් කොහොමද මෙච්චර හොඳ වගාවක් ඔබ ආරම්භ කරන්නේ? මේක කොහොමද පවත්වාගෙන ගියේ? මෙන්න මේ පණිවිඩේ අපි අපේ ජනතාවට අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙමු. මේකේ පටන් ගන්න ප්‍රධාන හේතුව තමයි මගේ මේ ඉඩම අකර 17ක ප්‍රමාණයම මුලින් තිබ්බේ රබර් වගාව. ඒකේ අපිට වගාව කරගෙන යන අතරතුරදී අපිට දකින්නට ලැබුණු ප්‍රශ්නයක් තමයි මේ කම්කරු හිඟය. ඒකත් එක්කම මගේ තේ කර්මාන්ත ශාලාවත් එක්ක තියෙන සම්බන්ධයත් එක්ක ඒකේ දැකපු ගැටලුත් එක්ක අපිට තේ කර්මාන්ත ශාලාව පැත්තෙන් ගත්තත් අපිට ලැබෙන දළු ප්‍රමාණය අඩු වෙනවා. ලංකාවේ දැන් එන්නම ශ්‍රම හිඟයක් මතුවෙනවා. ඒකත් එක්කම ඇත්තටම මේ සංකල්පය මුලින්ම ගෙනාවේ දේවක ඩයස් කියන මහත්මයා. එතුමා මුලින්ම මේ අධිගණත්ව තේ වගාව මගේ වත්ත ආසන්නයේම එතුමාගේ වත්ත පිහිටලා තින්නේ. ඒකෙන් එතුමා අවුරුදු 2ක් විතර යනකොට හොඳ මට්ටමකට මේ තේ වගාව ගෙනාවා අධිගණත්ව තේ වගාවෙන්. ඒකත් ආදර්ශයට අරගෙන ඒකට එකහු කරගත්තා ඉරිගේෂන් ඇන්ඩ් ෆර්ටිගේෂන් කියන අපේ සිස්ටම් එක. ඒකත් එක්ක අපිට පුළුවන් වෙලා තිනවා ගිය ජුලි මාසේ අක්කරයකින් දළු කිලෝ 1750කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්න. ඒකේ ඇත්තටම සෙවන වගාව අපි ඒක මැනේජ් කරන විදිහ ඊට පස්සේ දළු කැඩීම අපි කොහොමද සුපර්වයිස් කරන්නේ අපේ මිනිස්සු එක කොහොමද ප්‍රැක්ටිස් එකක් විදිහට අරයි යන්නේ ඊට පස්සේ පස සංරක්ෂණය කරන ඒ පිළිවෙත් මොනවද
තමන් අපි පෝර දාන ක්‍රමවේදයන් මොනවද ඒවා කල්පනා කරන්නේ කොහොමද අන්නේ කියන කාරණා ටික ඇත්තටම පොතපතේ සඳහන් වෙන පරිදි වගාවක කොහේ අපි දන්න අපේ සුළු තේගොවියා ගාව අපි ගොඩක් වෙලාවට ඒ දේවල් බොහොම අඩුවෙන් තමයි දකින්නේ. එතකොට ඇත්තටම ප්‍රධාන කාරණයක් තමයි උස්සවන වගාව සහ යටිසෙවන වගාව කියන එක අපේ මේ හීට් එක කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද කියන එක මේ තේ වගාවේ විශේෂයෙන් සාමාන්‍ය තේ වගාවටත් වඩා වැඩි පැල ප්‍රමාණයක් මේ අධි ඝනත්ව තේ වගාවේ ලැබෙන නිසා මේකේ හීට් එක ජෙනරේට් වෙච්ච හීට් එක මේක ගොඩක් දුරට කන්ට්‍රෝල් කරගන්න අපිට හැකියාවක් තියෙන්න ඕන. අපේ දළු ප්‍රමාණය මේ ගානට ගන්න පුළුවන් වෙච්ච එකේ ප්‍රධාන හේතුව තමයි දළු නෙලීම. දළු නෙලීම නිසියාකාරව ඇත්තටම හරීම නිවැරදි අධීක්ෂණයක් යටතේ කරගන්න පුළුවන් වුණා නම් අපේ තියෙන කම්කරුවන්ගේ තියෙන සමහර දුර්වල තැන් පෙන්වලා දෙලා ඒ විදිහට මේක හොඳ සුපර්විෂන් එකක් යටතේ මේ දළු නෙලීම කරගන්න පුළුවන් නම් ඇත්තටම මේ කුඩා තේවතු හිමියන්ගේ දැන් ওই තියෙන කම්කරු හිඟියත් එක්ක තියෙන මතුවලා තියෙන ලොකු ගැටලුවක් තමයි දවස් 7කින් දවස් 8 9 10 12 වගේ දින වකවානු වලට දළු රවුම යනවා. ඇත්තටම මගේ වත්තේ මම දවස් 6 හෝ දවස් 7 තමයි උපරිමේ යන්නේ. ඒ විදිහට මගේ දළු රවුම හදාගෙන තියෙනවා. එතකොට සමහර මාසවලදී දළු රවුම් පහ ගන්න පුළුවන් අවස්ථාවල් එනවා. ඒකත් එක්ක තමයි මේ දළු කිලෝ 1800 කියන රේන්ජ් එකට අපිට එන්න පුළුවන් හැකියාව ලැබුණේ. ඇත්ත වශයෙන්ම පස සංරක්ෂණයේදී ඕගොල්ලෝ හැමෝම දන්නවා වගේම ඔය ගල් වැටි ටික කාණු ටික නිවැරදි ආකාරයෙන් දාගෙන ඒක නිවැරදි විදිහට මේන්ටේන් කරගන්න එක තමයි පස සංරක්ෂණ පැත්තෙන් කරගන්න තියෙන්නේ. අතරම අපේ ඉඩම ඇතුලේ තියෙන නියුට්‍රිෂන් පිරිච්ච පෝෂණය පිරිච්ච මේ පස හොදාගෙන වැස්සත් එක්ක ගලාගෙන යන දැන් නැති වෙන්න මේක සංරක්ෂණය කර ගැනීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. අනිත් කාරණය තමයි නිවැරදි පෝර භාවිතය. අතරම රසායනික පෝර අපේ ඉඩමට නිවැරදි වෙලාවට නිවැරදි ප්‍රමාණයෙන් ලබා දෙනවා නම් ඇත්තටම මේ තේ ගහෙන් අපිට අනිත් පැත්තට රිටර්න් එකක් විදිහට ලබා දෙන මේ ක්‍රොප් එක ඇත්තටම මේ ඉතා විශාල මට්ටමකට යන්න පුළුවන්. ඇත්තටම මේ කිලෝ 1800 ප්‍රමාණයට යන්න පුළුවන් උනේ මේ තියෙන අපි නිවැරදි වෙලාවට නිවැරදි පොහොර ඇත්තටම නිවැරදි පොහොර කියලා කිව්වොත් අලුත් තාක්ෂණයෙන් ඉහළ හතරවෙනි පරම්පරාවේ මට්ටමේ වගේ පොහොර එකක් මම ඇත්තටම මගේ ඉඩමට සම්පූර්ණ වශයෙන් පාවිච්චි කරනවා. CIC එකෙන් මට ලබා දුන්නා බයෝකාබන් CIC 522 ඒ වගේම යාරා කම්ප්ලෙක්ස් කියන ඔය තියෙන පොහොර ಜಾති තුනේ මිශ්‍රණයක්. ඒකෙන් ග්‍රෑම් 100ක විතර ප්‍රමාණයක් අතර මම හැම වලකටම මගේ පාවිච්චි කරා. ඒකෙන් මට දැනෙච්ච දේ තමයි මගේ ඉරිගේෂන් යුනිට් එක ගහගන්න සාමාන්‍යයෙන් මාස 2ක් විතර යනවා. ඒ මාස 2ක් 3ක් යනකම් වුණත් අපි පොළොවට ඒ වලට ලබා දෙන ඒ පෝර සංයුතිය ඇත්තටම මගේ මම වගා කරපු හැම තේ වගා හැම වලකටම මේක මම යෙදෙව්වා. ඒකෙන් ඇත්තටම මගේ ඉරිගේෂන් එක සාමාන්‍යයෙන් මට ඉන්ස්ටෝල් වෙන්න මාස 3ක් මාස 2ක් අතර ප්‍රමාණයක් යනවා. ඒ ප්‍රමාණය ඒ කාලය ගත වෙනකන් ඇත්තටම මේ අපි වලට ලබා දුන්න මේ නියුට්‍රිෂන් ටික බොහොම වැදගත් වුණා මෙයාගේ පූර්ව කාලීන සංවර්ධනයට. ඇත්තටම ඔබතුමාලා මේ රෙස්ට් කරන්නේ නිදානයක් උඩ. ඔබතුමාලා ගොඩක් මහන්සි වෙනවා ඔබතුමාලා වගාවට. නමුත් ඒකෙන් ලැබෙන ඔබතුමාලා මහන්සි වෙන තරමට ලැබෙන රිටර්න් එක. ඒ කියන්නේ ඇත්තටම ඔබතුමාලා ලැබෙන දළු ප්‍රමාණය බොහොම අඩුයි. එතකොට ඇත්තටම අපි බැලුවොත් මේ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා මේ නවීන තාක්ෂණයත් එක්ක ඕගොල්ලන්ගේ වෙන මහන්සිය මුසු කරගන්න කියලා තමයි මට ඔබතුමාලට ආරාධනා කරන්න තියෙන්නේ. දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමය. අලුත් දෑ නොතැනන්න ජාතිය ලොව නොනැගී කියලා කුමාරතුංග මුනිදාසයන් එදා එහෙම කියද්දී මේක තේවගාවට භාවිතා කරපු තේවගාවෙන් ජයගත්ත තේවුව සහායකයන් රාශියක් අද දවසේ දල්ලකින් වෙනසක් වැඩසටහනෙන් අපි ඔබට මේ හඳුන්වා දෙන මොහොතේ සිටින්නේ. අපි කතා කරා වැලිපැන්න ප්‍රදේශයේ තරිඳු කොඩිතුවක්කු මහත්මයාගේ සාර්ථකත්වයේ කතාව. අපි මීළඟට ඔබ රැගෙන යන සූදානමින් සිටින්නේ මලිදුව බෝපිටිය ප්‍රදේශයේ ලස්සන තේවත්තකට. මේ තාක්ෂණයේ නවමානයන් සොයා ගිය තවත් එක් තේ ව්‍යවසායකයෙකුගේ කතාව. මේ රංජිත් වික්‍රමසිංහ මහත්මයාගේ මලිදුව බෝපිටිය ප්‍රදේශයේ තේ ඉඩම. ඉතින් මම මේ වෙලාවේ ඉන්නේ අපි කලින් සඳහන් කරපු ඉඩමේ හිමිකාරීත්වයත් එක්ක මේ රංජිත් වික්‍රමසිංහ මහත්මයා සහ එතුමගේ ආදරණීය පුතණුවන්.
මේ වෙනකොට ලස්සන තේයිඩමක් තාක්ෂණය පාවිච්චි කරලා ගොඩනගාගත්ත මේ කතාව අද දවසේ කියන්න අපිත් එක්ක රංජිත් මහත්මයා මාත් එක්ක සූදානම් සිටිනවා. ඒ වගේම අද දවසේ අපි කතා කරන්නේ තරුණ පිරිස තේ වගාවට ගමන් කරන එක පිළිබඳව රටේ කතා බහක් තියෙනවා. ඉතින් මේ ඉන්න බුද්ධික සඳරුවන් මහත්මයා එහෙම නැත්නම් රංජිත් මහත්මයාගේ පුත්‍රරත්නය වෘත්තීන් ඉංජිනේරුවරයෙක්. ඔහු පූර්ණ කාලීනව තාක්ෂණය පාවිච්චි කරපු තේ ව්‍යවසායකයෙක් බවට පත් වෙලා. අපි අද මොවුන්ගේ කතාව අහලා ඉමු. ඔව් අපේ පාරම්පරික තේ වගාකරුවන් ඒ වගේම මගේ පියාගෙන් තමයි මම මේ ආభాෂය ලබා ගන්නෙ. මොකද අපේ පියා ඇට තේ වගාවේ සිට වගාවක් තේ වගාව නඩත්තු කරන් ආපු පුද්ගලයෙක්. එතුමා තමයි මට මේ ආభాෂය ලබා දීලා තියෙන්නේ. එතුමාගෙන් මම මේ වගාව දැන් වැඩි දියුණු කරගෙන නව තාක්ෂණයත් එක්ක මේ දැන් ඉදිරියට යන ගමනක් තමයි මේ යන්නේ. ඉතින් මම මේ ගමනේදී බොහොම ලාභ ප්‍රයෝජන දැනට ලබාගෙන තියෙනවා. මොකද අපි නොයෙක් වැඩසටහන් වලට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම මේ මෑතකදී ලබාගත් වැඩසටහනක් තමයි දල්ලකින් වෙනසක් වැඩසටහන. ඒකෙදී අපිට ලොකු ප්‍රයෝජනවත් වුණා. මොකද වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී අපි එකෙන් දැක්ක අත්දැකීම් ඒ වගේම ඒ තුලින් දැක්ක අපේ ක්‍රියාකාරකම් ඒ නිෂ්පාදකතුමන්ලා ඒක අර ඊළඟ කුඩා තේවල් සීමියන් සංගමෙන් සමාජිකයෝ මෙතන පැමිණුණා. ඒ පැමිණිලා ඉවරලා ඒ කුඩා තේවල් සංවර්ධන අධිකාරිය මහත්තුරුම ඊට සහභාගී වුණා. ඒ වගේම ගමේ පොඩි ව්‍යාපාරී ඒ කියන්නේ කුඩා තේවල් හිමියන් ඒට සහභාගී වුණා. සහභාගී වෙලා අපි ලොකු දෙයක් මේකේ කරා. මම මුලදී ඉඳලම මේ පස ගැන ක්‍රියාත්මක වුණා. මොකද පස සංරක්ෂණය කරන්න උපරිම දායකත්වය ලැබුවා. ඒකට ඔබතුමාලට පේනවා ඇති ගල් වැටි දාලා තියෙනවා. ඒ වගේම ගල් වැටි වලට සමාන්තරව කාණු පද්ධතියක් දාලා තියෙනවා. ඊළඟට ඒ කාණු පද්ධතියට සමාන්තරව නෙත්ති කාණු පද්ධතියක් දාලා තියෙනවා. ඒ වගේ තමයි පස සංරක්ෂණය වැඩ කරු කරේ. ඒ වගේම තමයි ඊට අමතරව මම කරලා තියෙනවා ඊට මේ සුදුසු ක්ලෝනයක් මේකට නිර්දේශ කරගත්තා. මොකද අපි පස පරීක්ෂා කළාට පස්සේ අපිට තේරෙනවා මේක මගේ නම් තියෙන්නේ කළු ලෝම් පසක් තියෙන්නේ මේකට. මම තේරුම් ගත්තා මගේ පරීක්ෂණ වලින් මේකට උචිත වගාව 20.22 කියලා. 20.22 හා 20.27 කියලා. ඉතින් මම මේ ක්ෂේත්‍රයට යොදලා තියෙන මේ වගාව තමයි 20.22 හා 20.27. ඉතින් ඒකත් හොඳ වැඩක්. මොකද ඒක හොඳ කියන්නේ ඒක වගා කරනවා නම් අනිවාර්යයෙන්ම අපේම තවාණක් මේක ක්‍රියාත්මක විය යුතුයි. මොකද මේකෙන්ම අපි ගන්න අතු වලින් අපේම අතු වලින් අරගෙන අපිම තවාණක් හදලා අපිම තවන් දාලා තමයි මේ ශ්‍රේෂ්ඨයට අපි හිටවන්නේ. දැන් මගේ ශ්‍රේෂ්ඨයේ සම්පූර්ණ හිටවල තියෙන්නේ මගේම තවාණ නිෂ්පාදනය කරන පැල තමයි. ඇත්තටම ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. මොකද අපි පස් සංරක්ෂණය කරා මුලදී ඊළඟට අපේ ඊට අමතරව අපි තුන වගාවක් කරා. තුන වගාවෙදී අපි පස් සංරක්ෂණය වුණා හොඳට. ඒ වගේම තමයි ඊට පස්සේ හොඳ ක්ලෝනියක් අපි මේකට යොදාගත්තානේ. ඉතින් ඒ තුලින් මට ලක්ෂණ වගාවක් දැන් මට මේක දැක ගන්න පුළුවන්. අපි කුඩා තේවතු හිමියන් ගොඩාක් දෙනෙක් කරගන්න වර්ධි තමයි මේ කප්පාදුව. කප්පාදුවේදී සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ කප්පාදුවේ තමයි ගොඩක් තේවතු හිමියන් ගසේ ඒ කියන්නේ ශේත්‍රයේ පාළු ගතිය ගොඩක් නිර්මාණය කරගන්න. මොකද කප්පාදුව නිසි කාලෙදි කරන්නේ නැති වගේම තමයි ඒ අවශ්‍ය ක්‍රමයට කරන්නේ නැහැ. දෙපැත්තේ අතු දෙකක් තියලා ඒ ප්‍රමිතියට ගහ සුද්ධ කරලා කපන්නේ. ඒකෙන් වෙන්නේ මොකද්ද? පෑවිල්ලක් ආවොත් ගහ මැරිලා යනවා. කප්පාදුව විතරක් නෙමෙයි. මේකෙදි අපි දළු නෙලීම වැදගත් වෙනවා. බලන්න මේ දළු නෙලීම දිහා බැලුවාම ඔබතුමාලට පේනවා ඇති ඇත්තටම සාර්ථක දළු නෙලීමක්. ඒ කියන්නේ හොඳ දළු නෙලීමක් කරන්න නම් මේ වංගි තලිකොළ අයින් කරන්න ඕන ගහින්. ඒ වගේම තමයි ඒ අවශ්‍ය තැනට දළු කොළයක් දාලා කඩන්න ඕන. ඒ වගේම තමයි මේ ගහේ කොළ මට්ටුව තියා ගන්න ඕන. ගහේ කොළ තට්ටුව තියා ගන්න ඕන නිසියාකාරව. ඒ වගේම තමයි තවත් මේකේ අරිඹු පොටද ඒ කියන්නේ කඩා ගන්න ඕන දැල්ල විතරක් කඩාගෙන නෙලාගෙන ඊට පස්සේ අර තියන අරිඹුව ඉතුරු කරන්න ඕන. ඒක ඒ ටික ඒ ක්‍රමවේදයේ සිද්ධ වෙන්නේ නැති හින්දා තමයි අපි අස්සන්නේ දුර්වලකමක් හිතු වෙන්නේ. ඇත්තනම් පොහොර භාවිතය තමයි තවත් අපි ගොවි මහත්තුරු කරන ලොකුම වැරද්ද. මොකද අපේ පොහොර භාවිතයේදී නිසියාකාරව පොහොර භාවිතයක් සිද්ධ වෙන්නේ නැහැ. මම ඒක බොහොම තැන්වලදී දැකලා තියෙනවා. මොකද අපේ අක්කරයකට අපි අවශ්‍ය ප්‍රමාණය සාමාන්‍යයෙන් දැන් අපි නම් යොදවන්නේ අක්කරයකට කොට්ට 2.5ක් වගේ තමයි යොදවන්නේ. ඒකත් යොදවන ප්‍රමාණය තමයි මෙහෙම. ඒකේ වයසත් අනුව තමයි. දැන් පළ වයසදී අපි දාන්න ඕන සාමාන්‍ය T200 වගේ පොහොර ප්‍රමාණයක් තමයි අවුරුදු 2ක් විතර 3ක් විතර යනකම් T200 තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට අපි පාවිච්චි කරන්න ඕන T750. දළු කඩන වයසදී වෙනකොට T750 පොහොර මිශ්‍රණය තමයි අපි පාවිච්චි කරන්නේ. අපි නව තාක්ෂණයට යා යුතුයමයි. ඒ කියන්නේ නව තාක්ෂණය කියන්නේ මේ දළු
මේ අස්වැන්නේ වැඩි කර ගැනීමේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි කර ගන්න නම් අපි පොහොර භාවිතය විශේෂයෙන්ම වැදගත් වෙන්න ඕන. ওই පොහොර භාවිතයේදී අපි යාරතේක ඇත්තටම මම නිර්දේශ කරනවා. මොකද අපි මේකට යොදවනවා දැන් අවුරුදු ගාණක් තිස්සේ මම තමයි මුලින්ම ඔය යාර ඉස්පාද මේ සේස්සට යොදවලා ඒ ට්‍රයල් එකත් කරේ. මුලදී මගේ අස්වැන්න ඇත්තටම අක්කරයකින් දළු කිලෝ 400ක් 450ක් වගේ අස්වැන්නක් තමයි මුලදී මට ලැබුණේ. දැන් ඒකේ මට අක්කරයකින් සාමාන්‍යයෙන් අක්කරයකින් දළු කිලෝ 800කට වගේ යා හැකි කියලා මේ මට්ටමක තියෙනවා. ඇත්තටම මගේ ඒක සාර්ථක භාවයක්. මගේ උනන්දුවේ ඒ රහසත් එකයි අනිත් එක උනන්දුවත් වගේම මේකට යොදවපු පොහොර වර්ග ඒ වගේම මට දේවාලය මතක් කරන්න ඕන ශ්‍රී ලංකාවේ මණ්ඩලය කුඩත් ඒවල් සංවර්ධන අධිකාරී ඒ වගේම CIC කෘෂි ව්‍යාපාරය ඒ සියලුම දෙනාගේම උපදෙස් සහයෝගය ඇතුව ඇත්තටම මේතනට මම ආවා. මම බොහොම සන්තෝෂයි. අද දින සාර්ථක ව්‍යාපාරිකෙක් වගේම සාර්ථක ගොවියෙක් වෙලා තිනවා. ඒක ගැන ඇත්තටම මට ඉතාමත් සතුටුයි. දල්ලකින් වෙනසක් දේ අස්වනු සංග්‍රාමය. මීළඟට ඔබ කැඳවාගෙන යන්න සූදානමින් ඉන්නේ අපි අකුරැස්ස ප්‍රදේශයේ තලහගම ප්‍රදේශයේ තියෙන ගුණසේකර මහත්මයා ඉඩමට. ගුණසේකර මහත්මයා දල්ලකින් වෙනසක් කණ්ඩායමේ ක්‍රියාකාරී සමාජිකයෙක් වගේම ඒ තුලින් රටට පණිවිඩයක් දීපු මහත්මයෙක්. විශ්‍රාමික ගුරුවරයෙක් වගේම දල්ලකින් වෙනසක් වැඩසටහන තුලින් තමන්ගේ තේ ඉඩම දළු කිලෝ 1000කට වඩා ඉහළට ඔසවා තබන්න ඔහුට හැකි වුණා. ඒ නිසා අපි ඔහු සොයාගෙන ආවා තලහගම ප්‍රදේශයට. අපි අහමු ඔහුගේ කතාව කොහොමද මේ කාර්යය ඉතා සාර්ථකව එතුමා කරේ කියන දේ. මම මේකේ මේ තුන්වෙනි පරම්පරාව එක්කෙනෙක්. අපිට ඉස්සෙල්ලා අපේ සීයලා ඊට පස්සේ තාත්තලා නන්දලා ඒ අය සේරම තේ වගාව කරා. දැන් ඊට පස්සේ මේ තුන්වෙනි මම දැන් මගෙන් පස්සේ දැන් පුතත් මේකට ඇවිල්ලා තියෙනවා. අපේ අයියගේ පුතත් දැන් හතරවෙනි පරම්පරාවක් දැන් මේකට යොමු වෙලා තියෙනවා. 1970 ඉඳලා තමයි මම තේ වගාව කරගෙන ගියා. එතකොට අපේ තාත්තලාත් හිටියා. ඉතින් මම ඉඩම් එකින් එක වවාගෙන ගියා. එතකොට මුලදීම මම කරේ මේ තවත් කට්ටිය අල්ලගෙන මම ඉඩම් සුද්ධ කරගෙන එහෙම කරා. කළා ඉතින් මේ දිගටම ඉතින් ඉඩම් වවාගෙන ගියා. ඉස්සරහේ රබර් ඉඩම් වලත් තේ හිටෙව්වා. ඊට පස්සේ ඉතින් ඒ කාලේ මේක අපිට මේ තිබුණේ අක්කරයකින් දළු කිලෝ 500ක ඒක ලොකු ප්‍රමාණයක් කියලා ඒ දවස්වල හිතුවේ. ඉතින් පස්සේ මේකේ දැනුම අපිට වැඩි වුණා. ඒ කියන්නේ තේ පරීක්ෂණ ආයතනයට සම්බන්ධ වුණා. ඊළඟට කුඩා තේ වතුවේකේ සම්බන්ධ වෙලා දැන් වගාකරුවන්ට ඒගොල්ලෝ වැඩමුළු තියවනේ. ඒ අවස්ථාවේ ඒකට සම්බන්ධ වුණා. ඒකට එනවා CIC කම්පැනිනුත් මහත්වරු. ඇවිල්ලා ඒ අයත් මේක අපි දැනුවත් කරනවා. ඉතින් දැනුවත් කළා ඊට පස්සේ තමයි මේ අපි මේ ටිකක් මේකේ ආදායම වැඩි කරගන්න ගියේ. ඉතින් ඊට පස්සේ තමයි මේ මෑතක ඉඳලා මේ දල්ලකින් වෙනසක් කියලා එක කුඩා තේ වතුක අධිකාරියත් මේ CIC කම්පැනියත් එකතු වෙලා තමයි මේ අපි දැනුවත් කරේ. දැන් මෙතන 20 දෙනෙක්ගේ කණ්ඩායමකට දැන් මේක දැනුවත් කරලා තියෙන එයාලගේ මේ ආදායම වැඩි කරගන්න තමයි දැන් මේ මහත්තුරු එනවා. ඇවිල්ලා දළු කඩන හැටි ඊළඟට පෝර සපේන පෝර දාන ඊළඟට නිවැරදිව ඊළඟට සෙවන හැම එකම ගැනම කියා දෙනවා. ඒ කියන්නේ ගහේ පැලේ තියෙන උඩම දල්ල කඩන්න ඕන. දල්ල කඩලා ඊළඟ දල්ලෙන් එනවා ගිරියක්. ඒක ඇඟිල්ලෙන් බිඳින්න ඕනේ. එතකොට යටින් අතු වෙනවා. ඉතින් ඒක මං කරා මේ ඉඩමේදී. ඒ කියන්නේ මේ ඉන්දලා මාස දෙකක් විතරකට කඳෙන් දල්ලක් එනවා. ඒක කැඩුවා. ඊට පස්සේ ඊළඟ කොලෙන් එන දල්ල ඇඟිල්ලෙන් බින්දා. ඊට පස්සේ යටින් අතු වෙනවා. දැන් මේක යටින් බැලුවා නම් පේනවා මේකේ මේ සේරම යටින් අතු තියෙන්නේ. ඉතින් මේ ඒ විදිහට හදලා කොහොම හරි පළවෙනි සෙන්ටර් අවුරුද්දෙන්නේ කරන්නේ. අවුරුද්දෙන් කරනකොට මේකේ පඳුර හැදිලා ඉවරයි. මේ ඉඩමේ. ඊට පස්සේ මම්ම තමයි මේ සෙන්ටර් කරේ අඟල් 9යි අඟල් මේ අඩියයි අතරට කර ගහේ හැටියට සෙන්ටර් කරා. ඊට පස්සේ ආපහු මාස 6කින් අඟල් 14යි 16 අතර මට්ටමටම කැපුවා. ඊට පස්සේ මේ අඟල් 18ට කපලා දළු ගත්තා. මම හිතන්නේ මාස 3-4ක් යනකොට ඉරම හෙවිලි ඉවරයි. ඉතින් අර ගොඩක් මේ එන කට්ටියටත් පුදුම වුණා මේක ඉක්මනින් හෙවුනේ කොහොමද කියලා. ඕක තමයි රහස. පැල කාද්දි අපි අවුරුදු 2ක් යනකොට T200 දැම්මා. ඊට පස්සේ ආපහු අවුරුදු 2 ඉඳලා 4 දක්වා T750. ඊට පස්සේ අපි මේකේ පෝර වලට තව කවලම් කරා මේ යාර ඊළඟට මයික්‍රෝ ටී ඒ වගේව කවලම් කළා මේකේ අස්වැන්න වැඩි වුණා. ඉතින් මේ වෙන අය ඉතින් ගොඩක් මං හිතන්නේ පෝර දැම්මහම දළු නෑ කියනවා.
වැඩි දවසක් නැහැ කියනවා. ඉතින් මේකේ අපි සෝදපාලුවයි අර හැම එකම පිළිවෙලට මේ ඉදමේ නඩත්තු කරලා තියෙන නිසා මම හිතන්නේ ගොඩක් ඉතින් අර ඒ හැම එකම එකින් එකට මේ සම්බන්ධ වෙනවා. මේකේ මේ දළු නෙලන්නේ මේ මුලින් ඉඳලම කෝටුව දාලා ඊළඟට ඒ කෝට්ටෙන් උඩ තියෙන දල්ල විතරයි කඩන්නේ. ඊළඟට මේ ගොඩක් තනිකොළ මේ වංගිකොළ ඒවා අයින් කරනවා. ඊළඟට ගහේ මට්ටමක් තියා ගන්නවා. ඉතින් මේ කොහොම හරි මේක සමහර කාලවලට දවස් 5ට අපි දල්රව මාසෙට දල්රවම් 6 කඩනවා. මම මේ ඉදම නියම ක්‍රමයට ඒ කියන්නේ මේ අර ඔක්කො කියන්නේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. ඒ වගේ මම මේකේ මුල ඉඳලම ඒ පස සංරක්ෂණය කරන තැන ඉඳලම පිළිවෙලටම මේක ගියා. ඊළඟට නිවැරදිව පස සංරක්ෂණය කරා. ඊළඟට පැංගිරිමාන එක නියම දැම්මා. ඊට පස්සේ නිරෝගී පැල ඉඳුවා. ඊට පස්සේ පැලේ හැදුවා. ඒ කියන්නේ සෙන්ටර් කරන්න ඉස්සෙල්ලා පැලේ අතු වර්ධනය කරගත්තා ටිකිලි ටික. ඊට පස්සේ ඉතින් ගොඩක් මේ කරා. ඊට පස්සේ මේක සෝදපාලුව ගොඩක් ඉවත් කරලා තියෙනවා. සවැන්දරා වැටිත් දාලා තියෙනවා. ඊළඟට සපත්තු කානුත් දාලා තියෙනවා. මේ පෝර වලවල් කපලා තියෙනවා. අපි කවදාකවත් පෝර වල මේ කානු ගොඩ දාලා යටිපැත්තට දාන්නේ. අපි හැමතිස්සෙම තාච්චියට පුරවලා පේලි 3ක් විතර උඩින් දාන්නේ. ඒකත් එක රහසක්. ඒක මං හිතන්නේ ඉතින් සෝදන් යන්නේ නැහනේ. නැත්නම් පහළට දැම්මොත් ඒක දිගටම හොදන් ගිහලා අන්තිමට මූදේ තමයි ඉතුරු වෙන්නේ නේද? මේක එහෙම වෙන්නේ නැහැ. මේක අපි සවැන්දරා වැටිත් දාලා තියෙනවා. ගොඩක් ඒවා ගොඩක් මේකේ කොළ පොහොර ගොඩක් දානවා. මේකට මකුලත කපලා ලාවෙම දානවා. ලිර්සීඩියා. ඊළඟට අපි දානවා මේකට වල් සූර්යකාන්ත. ඒක දානවා ලපටි කොළ මොනවද අහුවෙන්නේ හැම එකම දානවා. ඊළඟට පුවක් පිළිත් දානවා. ඊළඟට එහෙම මේ හදාගන්න ක්‍රමේ අපි ආරා මයික්‍රෝටි දාලා ඒක ගොඩක් තවත් පස සාරවත් කරගන්නවා. පොහොරත් හරි පිළිවෙලට බලපානවා. ඉතින් අපිට දැන් කියලා දීලා තියෙන්නේ ගොඩක් මේ පොහොර දාන වෙලාවත් වෙනස් කරානේ. අපි මේ සමහරලාට අපිට කියන්නේ පොහොර දාන්න කියලා හවස 4න් පස්සේ. ඉතින් අපි ඒ විදිහට දානවා මේකට පොහොර. ඊළඟට පොහොර මේ හරියට පොහොර ඕන්ට වඩා මේ ගොඩක් වීසි කරන්නේ නැහැ. ඒක පිළිවෙලටම දානවා. ඉතින් මේක තමයි රහස. ඉතින් මම කියන්නේ මෙහෙමයි ගොඩක් ඇත්තටම මම කියන්නේ අනික් කුඩා තේ වශයෙන් වෙනත් මේ වගේ සාමාන්‍යයෙන් පිළිවෙලට මෙහෙම කරොත් ඇත්තටම ලොකු ආදායමකට යන්න පුළුවන්. දල්ලකින් වෙනසක් දේ අස්වනු සංග්‍රාමය. මගේ නම විනෝදන් ඩයස්. වත්තේ නම මුරගහකන්ද වත්ත කොඩිප්පිලිකන්ද. මේක අක්කර 15ක් තියෙන තේවත්තක්. මේක මම ගත්තේ 1979 මේක ගත්තේ ඇත්තටම මේ ආදායමක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේක මේ හොබි එකක් වශයෙන් මම මේ වතු ශේස්ත්‍රයේ මේ මම ඇවිල්ලා 4 වෙනි පරම්පරාව අපේ පවුලේ වතු ශේස්ත්‍රයේ ඉන්න 4 වෙනි පරම්පරාව. මම අවුරුදු 10ක් වතු ශේස්ත්‍රයේ වැඩ කරා. ඊට පස්සේ මම තේ අපනයන කර්මාන්ත ගානක වැඩ කරා. වැඩ කළා මේ දැන් අවුරුදු 3කට ඉස්සෙල්ලා මම මේ රිටයර් වුණා. ඊට පස්සේ මේ වටේ තියෙන වතු දැකලා මට හිතුණා මම මේ ආදර්ශ ගොවිපළක් හදන්න ඕනේ කියලා මේ ගමට උදව් කරන්න. ඒක නිසා මම පොඩ පටන් ගත්තා මේ මැෂින් වලින් දළු කඩන්න. මොකද මිනිස්සුත් අඩු නිසා මේ මැෂින් වලින් කපන්න පටන් ගත්තා. දැන් අපි මැෂින් වලින් කපලා දැන් අවුරුදු 1.5 2ක් විතර කිට්ටු වෙන්න එනවා. දැන් අපි පොඩ මේ වත්තේ දැන් අක්කර 6ක් විතර අපි මැෂින් එකට දාලා තියෙනවා. ඉතුරු ටිකත් අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද ඇතුළත මේ මැෂින් වලට දාන්න. අපිට පෙන්ලා තියෙනවා මේ මැෂින් වලින් කඩනකොට මේ දළු වල ක්‍රොප් එක මේ සාමාන්‍ය අතින් කඩනවට වඩා ගොඩක් වැඩි. එකක් මිනිස්සු නැතිකම, අනිත් එක දළු කඩන පළපුරුද්ද එච්චර හොඳ නෑ ඉස්සර වගේ. ඒක නිසා මේ දැන් කාලය අනුව මැෂින් එකකින් කඩන එක තමයි සුදුසුම. මොකද අපි අවුරුද්දට 8 සැරයක් විතර දළු කඩනවා. ඉතින් අපිට මාසෙකට දළු කිලෝ 700 ඉඳන් 1000 වෙනකන් අක්කරයකින් ගන්න පුළුවන්. ඒ අතරතුරේ අපි පොහොර දාන ක්‍රමයේ පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. ඒක නිසා මේ අපිට පේනවා දැන් මේ ගස්වල දළු හැදෙන ගතිය එහෙම පොඩ්ඩක් වැඩි. දැන් අපි ඉස්සර මේ කෑලි වල දළු කැඩුවේ දළු කිලෝ 350ක් උඩරිම වුණන් 400ක් කඩයි. එතකොට මේ මෙච්චර හොඳට වැහිලා තියෙන කෑලි වලින් ඒ වගේ
දළු ප්‍රමාණය අඩු ප්‍රමාණයක් කැඩෙන්නේ මොකද අපිට දළු රවුම ගෙනියන්න බෑ. ඒ කියන්නේ ඒකට අවශ්‍ය ශ්‍රමය නැහැ. එතකොට දවස් 7න් කඩන්න ඕන එක දවස් 15න් කඩනවා. ඉතින් ඒක නිසා අපි ඊට පස්සේ තීරණය කරා මේක මැෂින් වලට දාන්න කියලා. එතකොට ඒ ගාම මේ පළාත්වල මේ වර්ෂාපතනය ගොඩක් වැඩිනේ. ඒක නිසා මේ පොහොර හොදගෙන යන්න තියෙන මේක වැඩි නිසා අපි මේ දැන් දවස් 45න් 45ට මේ පොහොර දාන්න පටන් ගන්න තියෙනවා. හැබැයි ඒ දාන ප්‍රමාණය අඩු කරලා දාලා ඒකෙන් අපිට තේරිලා තියෙනවා දැන් මේ දවස් 45න් 45ට කැඩුවම දළු කිලෝ ගාන මේ 300 400 කඩපු එක දැන් 1000 පන්නලා 1200 1500 වෙනකන් නැගලා තියනවා කියලා. දැන් අපි දෙන්නෙක්ගෙන් ඒ අක්කර දළු කිලෝ 500 කඩන්නේ. ඉතින් ඒත් උදේ 7 ඉඳන් හැන්දෑවේ 1 2 වෙනකන් වැඩ කළා. දැන් පැය 8ක් වැඩ කරොත් අනිවාර්යයෙන් දළු කිලෝ 600 700 කඩන්න පුළුවන්. හොඳම ක්‍රමය තමයි මේ මැෂින් බැංක් එකක් හදලා ෆීල්ඩ්ස් වලට යවන එක තමයි හොඳම ක්‍රමය. කවුරු හරි එක්කෙනෙක් මැෂින් 10ක් විතර ගෙනල්ලා තියාගෙන එක එක තැන් වලට යවලා කපලා දෙන්න පුළුවන් ක්‍රමයක් හදුවා නම් මැෂින් උත් කරනවා කෑලිත් හොදට තියේ. එතකොට ඒගොල්ලන්ට යන ශ්‍රමයත් අඩුයි. අද අක්කරයක් මේ වගේ අක්කරයක් දළු කඩන්න මිනිස්සු 40ක් ඕනේ. අපිට යන්නේ මිනිස්සු 4 දෙනෙක් නැත්නම් 6 දෙනයි. ඉතින් ඒක ලොකු ඉතිරි කිරීමක් තියෙනවා මේ මූල්‍ය පැත්තෙන්. ඒක නිසා මේ අනිවාර්යෙන් තාක්ෂණය අනිවාර්යෙන් අවශ්‍යයි කියලා හොඳටම තේරෙනවා දැන් මේ ව්‍යාපාරෙට. ඒ අතරතුර අපි 4th generation ෆර්ටිලයිසර් පාවිච්චි කරන එකෙන් කරන ක්‍රමයෙන් අපිට ගස්වල ලොකු වෙනසකුත් පෙන්නලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක අපි දැන් මාස අවුරුද්දකට කිට්ටු වෙන්න අපි ඒක පාවිච්චි කරනවා. ඉතින් ඒකෙන් උත් සෑහෙන ප්‍රතිලාභ හම්බ වෙනවා. එතකොට ඒකට ඊට අමතරව ඒ වෙන ක්‍රමවලට අලුත් යාන්ත්‍රීකරණ ක්‍රම අපි තවත් හොයනවා මේක කරන්න. ඒක නිසා අලුත් පරම්පරාවට මට දෙන්න පුළුවන් අදහස හොඳ තේවත්තක් හරියට ක්‍රමවත්ව බලාගත්තොත් හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඒ තමාටත් ගන්න පුළුවන්. සමාජයේ වැඩ කරන සේවකයන්ටත් ඒකේ බෙදන්න පුළුවන්. ඒක නිසා මේ තේ කර්මාන්තය වැටෙන්න දෙන්න හොඳ නැහැ. ඒක ඉස්සරහට ගෙනියන්න අපි අලුත් පරම්පරාවට අලුත් ක්‍රමවේද අඳුනලා මේ වතු ටික ගෙනියන්න ඕනේ ඉස්සරහට. ඉතින් අද දවසේ දල්ලකි වෙනසක් ස්වර්ණවාහිනී විශේෂාංගයෙන් අපි ඔබත් එක්ක කතා කරා මේ කලින් වැඩසටහන්වල අපි ඔබට කියපු යහපත් කෘෂිකාර්මික පිළිවෙත් තමන්ගේ තේ ඉඩමට භාවිතා කරලා තමන්ගේ තේ ඉඩම බලගන්නපු සුවිශේෂී තේ ව්‍යවසායකයන්ගේ කතාව. මම හිතනවා මේ වැඩසටහන පුරාවට ඔබට ලැබුණු දැනුමත් එක්කලා ඔබේ තේ ඉඩමත් බලගන්වන්න අවශ්‍ය ශක්තිය සහ දැනුම මේ වැඩසටහනෙන් ඔබට ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි අද වැඩසටහනෙන් සමුගෙන යන්නටයි සූදානම් වන්නේ. අපි ඊළඟ දල්ලකින් වෙනසක් වැඩසටහනෙන් හමු වීමේ බලාපොරොත්තුවෙන් එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්. දල්ලකින් වෙනසක් දේ අස්වනු සංග්‍රාමය.